අද උදෑසන සිට අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥ භාවය පිළිබඳව ඔහු නීති උපාධිය එංගලන්තයෙන් ලබාගත් ආකාරය, ඒ නීති උපාධි සහතිකය සහ නීති විද්‍යාලයට ඇතුළත් වීම පිළිබඳව වෙබ්සයිට් ගණනාවක ලිපි පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ගවේෂණශීලී මාධ්‍යවේදිනියක් වන නිර්මලා කන්නංගර මහත්මිය ඒ තොරතුරු එළිදරව් කරලා තිබෙනවා. එකක් තමයි ඔහු සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ආයතනයෙන් ලබාගත් උපාධි සහතිකය ඔහු ඉදිරිපත් කර තිබෙනවා ශ්‍රී ජාතික විශ්වවිද්‍යාලයට ශාස්ත්‍රපති උපාධියට ලියාපදිංචි වීම සඳහා උපාධි සහතික නිකුත් කළ තිබෙන්නේ 2009 සැප්තැම්බර් 15. නමුත් ඒ සහතිකයට අත්සන් කරපු වයිස් චාන්සලර් උපකුලපතිවරයා ජූලි 23 වෙනිදා ඉල්ලාස් වෙලා තියෙනවා. එතකොට ඒ උපකුලපතිවරයා ඉල්ලාස් වෙලා දින 54කට පස්සේ තමයි උපාධි සහතිකයේ උපකුලපති ලෙස ඒ පුද්ගලයා අත්සන් කරන්නේ. නිසා මේ උපාධි සහතිකය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් ඒ මාධ්‍ය වලින් මතු කරලා තිබෙනවා. දෙවෙනි කාරණය තමයි සාමාන්‍යයෙන් අපේ මෙතන ඉන්න නීතිඥ ගොඩක් ඉන්නවා. එතුමාලා දන්නවා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකක් නැතුව ලෝකේ පිළිගත් නීති උපාධි ලබා දෙන ආයතන වලින් තමයි ඒ අයට අවස්ථාව තිබෙන්නේ. නමුත් මේ සිටි යුනිවර්සිටි ලන්ඩන් මේක යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් නෙමෙයි සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ඒ ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාල ලියාපදිංචි වෙලා තියෙන 2009 ඔක්තෝබර් 15. නමුත් මේ ආයතනයෙන් උපාධිය ගත්තායයි කියන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමට ඉල්ලා තින්නේ 2009 සැප්තැම්බර් 25. ඇප්ලිකේෂන් එක දාපු දවසේම නීති විද්‍යාලයක බාර අරගෙන තිබෙනවා. සැප්තැම්බර් 25 2009 ඒ ඇප්ලිකේෂන් එක බාර ගන්නකොට හෝ නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා මේ කියන සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිළි අරගෙන නැහැ. ඒක පිළි අරගෙන තියෙන ඔක්තෝබර් 15. ඉතින් මේ ගැනත් මේ වාර්තාවල අවධානය යොමු කරලා තිබෙනවා. තුන්වෙනි කරුණ තමයි ඔහොම සඳහන් කරන හැටියට ඒ උපාසාතිකයේ තියෙන හැටියට ඔහුට තිබෙන්නේ Bachelor of Laws with Honours Class 3 උපාධියක්. තුන්වෙනි පන්තියේ උපාධියක් තමයි ඔහුට තිබෙන්නේ. ඒ මට්ටමේ උපාධියක් අරගෙන ක්ලාස් 3 එකක් අරගෙන එක්සත් රාජධානියේ නීතිඥ මණ්ඩලවලට ඇතුළත් වෙන්න බැහැ කියන එකත් වාර්තා වෙලා තිබෙනවා. මීට අදාළව මේ තිබෙන වාර්තා The Mystery of Namas Law Degree No Degree Certificate in Namas Law College File Admission Breaches Entry Rules ඇතුළු ලේඛන ගණනාවක් තිබෙනවා. මම මේ සියල්ල සභාගත කරනවා. මම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා ලංචකෙන් පස්සේ අර සුපුරුදු පරිදි ඇවිල්ලා මේ ගැන පැහැදිලි කිරීමක් කරයි කියලා. බොහොම ස්තුතියි.